මේ කෘතියේ සංස්කාරකවරියන් දෙදෙනාට තනුජායන ආයගම තරංගනී රසිකා ප්‍රගීතිකා ජයසේකර ඔබ දෙදෙනාට අපි අරියුම් කරනවා මුලින්ම වේදිකාවට එන හැටියට මම හිතන්නේ ඕන් දෙදෙනාට ඔබගේ අත්පොලසන් ආදී හිමි විය යුතුයි මේ කටයුත්ත සංග්‍රහ කරන්නට දැක්වූ දායකත්වය වෙනුවෙන්. ඊළඟට මේ අවස්ථාවට එකතු වෙන ලෙස අපි අරියුම් කරනවා. අපි වේදිකාවට එමු මම හිතන්නේ. හොඳයි. අපි මේ ස්ථානෙට මෙමෙන්නට අරියුම් කරනවා මේ පොත ප්‍රකාශනයට පත් කළ විදර්ශන ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ ජනක ඉනිමංකඩ මහතාට එමෙන්ම මේ උළෙල සංවිධානය කරන ලංකා ලේඛක සංවිධානයේ සභාපතිතුමන් කීර්තිවලසරගේ මහතාටත් ලේකම් කමල් පෙරේරා මහතාටත් අපි අරියුම් කරනවා ඉදිරියට එන හැටියට. දැන් මේ කෘතිය පිරිනැමෙන්නේ එක්තරා ආකාරයක තමන්ගේ සාහිත්‍ය කටයුතු වලදී පිය දියණි සම්බන්ධතාවක් පැවැත්වුණු දෙදෙනෙකුගෙන් එක්කෙනෙකුට. එක්කෙනෙක් අද අප අතර නැහැ. අනිත් කෙනා ඇවිත් ඉන්නවා. ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මලිවර මහතා නෙමේ ඔබට පියෙකුට තරම් ආදරය කළ ඇලුම් කළ ඈගෙන ලියවුණු මේ කෘතිය මේ මොහොතේදී අපි ඔබට පිරිනමනවා ඉමහත් ගෞරවයෙන්. ඒ වගේම සංස්කාරකවරුන් අතින් මේ සභාවේ මේ අවස්ථාවේ මේ ඉදිරියට සැපෙමිනි ලංකා ලේඛක සංවිධානයේ ගරු සභාපතිතුමන් කීර්තිවලසරගේ මහතාට ලේකම් කමල් පෙරේරා මහතාට අප දන්නවා විදර්ශන ප්‍රකාශකයන් සාමාන්‍යයෙන් පොත එළි දකින්න කලින් ජනක මහත්මිය මුළු පොතම කියවනවා කියලා. හැබැයි සංකේතාත්මකව අපි එතුමාට කෘතියක් පිරිනැමිය යුතුයි කියලා මම යෝජනා කරනවා මේ අවස්ථාවේදී. හොඳයි ඔබ දෙදෙනාට බෙහෙවින් විශ්වාසවන්ත වෙනවා. ඒ වගේම අපි මේ මොහොතේදී අද මේ ස්ථානයේ සැපෙමිනි ජාතික පුස්තක කලහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් වෙත මේ කෘතිය පිරිනැමෙනවා. ඒ වගේම නන්දන වීරසිංහන් වෙතත් පිරිනැමුණා මේ කෘතිය. ඒ වගේම විශේෂයෙන් මේ ස්ථානයේ සැපෙමිනි දුමින්ද පෙරේරා මහතාට අපි අරියුම් කරනවා ඉදිරියට එන හැටියට පවුලේ ඥාතීන් වෙනුවෙන් මේ ස්ථානයේ පැමිණි ඔබතුමා අපි ඉතාම ආදරයෙන් පිළිගනිමින් ඔබතුමාගේ ලිපියකුත් මම හිතන්නේ තිබෙනවා මේ කෘතියේ දූ නම් වූ ඇය කියන නමින් ඒ වගේම අනුරාධා නිල්මිනි කිවිදියට හොඳයි. ඒ තමයි අපිට පොත් පිළිගන්නවට නියමිත උදවිය.